Hi guys, ඔන්න අද අපි යනවා පොෂ්නාන්ඩර ඉඳන් කර්පාෂ් වලට. ඉතින් අද ලස්සන දවසක්. ඔන්න උදේ පාන්දර 6:54 ට්‍රේන් එක අල්ලගන්න තමයි අපි දෙන්න මේ දුවන්නේ. ඉතින් ඔන්න ට්‍රේන් එකට නැග්ගා. අපිට යෙලිනා ගෝරා වලින් තව ට්‍රාන්සිට් එකක් තියෙනවා. තව ට්‍රේන් එක යන්න තියෙනවා. ඉතින් අපි යෙලිනා ගෝරා වලට යනවා 11:33 වෙනකොට. අපි ගිය පාර ක්‍රිස්මස් සීසන් එකේ ට්‍රිප් එක විදිහට තෝරගත්තේ සකපානේ. ඉතින් එහෙත් හරිම ලස්සන ප්ලේස් එකක්. විසිට් කරන්න ඕනෙම ප්ලේස් එකක්. ඉතින් අද මේ පාර මේ ක්‍රිස්මස් එකට යන්නේ අපි කර්පාෂ් වලට. ඔන්න ඉතින් අපි කර්පාෂ් වලට ආවා. දැන් ඉතින් තියෙන්නේ අපි බුක් කරපු රූම් එකට යන්න. මෙතන ඉඳන් කිලෝමීටර් 1.5ක් විතර තමයි දුර තිබුණේ අපි නවතින තැනට. ඉතින් ටැක්සි එකක් නම් හොයාගන්න බැරි වුණා. අපි දෙන්න පයින්ම තමා ගියේ කිලෝමීටර් 1.5ම. ඔන්න ඉතින් පයින්ම අපි දෙන්න විලායකට ආවා. ඉතින් මේ තියෙන විලායකේ කිචන් ඒරියා එක අපිට ඕන නම් උයාගෙන කන්න පුළුවන්. හැබැයි මම කලින් දවසේ රෑ හදාගත්ත කෑම වගේක් ඉතින් විසික් කන්න බැරි නිසා මං ඒ ටික අරන් ආව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඉතින් දැන් අපි දෙන්න කරන්නේ ආවිල්ලා ගොඩාක් මහන්සි බඩගිනිත් එක්ක. ඒ නිසා ඒ කෑම ටික රත් කරගෙන කන්න තමයි හදන්නේ. ගෙනාපු කෑම මේ විදිහට ප්ලේට් දෙකකට දාගත්තා. සම්බෝල තෙල් දාලා, කරවලෑල්ලයි තෙල් දාලා, බණ්ඩක්කයි හාල්මස්සෙත් තෙල් දාලා, බිත්තරේකුත් එක්ක තමයි අපි දෙන්න මේ කෑම අරන් ආවේ. ඉතින් තිබ්බ ඔක්කොම අරන් ආවා විසික් කන්න බැරි හින්දා. ඉතින් මේ දැන් හදන්නේ ඒ ටික රත් කරලා අපි දෙන්න කන්න. පහුවෙනිදා අපි දෙන්න විසිට් කරන්න බලාපොරොත්තු වුණු ප්ලේස් එකට යන්න ඉතින් ලෑස්ති වුණා. ලෑස්ති වෙලා එළියට බහිනකොටම ලස්සන ඉරක් එක්ක ලස්සන දේදුණු ගොඩාක් මේ විදිහට පායලා තිබ්බා විලායක ඉස්සරහින් එනකොට. ඔයාලට පේනවද ඒ වගේම වීදුරු කුඩු හැලෙනවා වගේ නිකන් ජල වාෂ්ප තිරිසෙනවා. ඒ ඉරේලියත් එක්ක හරි ලස්සනට ඒක මම දැක්කා. මේ වෙනකොට අපි කිලෝමීටර් 2ක් විතර විලායක ගාව ඉඳන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තියෙන ස්නෝ ස්පොට් ඒරියා එකක්. ඉතින් අපි එතනත් නැවතිලා එයාලා ප්ලේ කරන දිහා බලාගෙන හිටියා. ඉඳලා ආපහු අපි අපේ ප්ලේස් එකට යන්න අපි පිටත් වුණා. ඉතින් ලස්සන ගමනක් වෙයි කියලා හිතෙනවා අවසානයේ. මොකද අද අපි යන්නේ ටිකක් ලොකු කැලයක් මැදින්. ඉතින් මේ ඒක වෙනම වයිබ් එකක්.
මං හිතන විදිහට ලස්සන අත්දැකීමක් වේ ජීවිතේට. මෙතන ඉඳන් මීටර් 500ක් වගේ දුර තමයි තිබුණේ පයින් යනවා නම්. කන්ද උඩට එන්න සීතල නම් වැඩි වුණා. ගොඩාක් සීතල වුණා. ඉතින් අපිට මෙතනින් ඉඳන් මීටර් 500ක් යනට වැඩිය මෙතනින් එන්ට වෙලා එස්කලේටර් එකේ ගිහිල්ලා මේ අපිට යන එක පහසු වුණා. ඒ නිසා අපි දෙන්න එස්කලේටර් එකේ යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපි ඊළඟ ටික කේබල් කාර් එකෙන් තමයි යන්නේ. ඉතින් මට මතක නෑ මේක කොච්චර දුරක් ගියාද කියන එක ගැනවත්. මොකද මං ගොඩාක් බයෙන් ගියේ. මගේ පළවෙනි අත්දැකීම තමයි මේක කේබල් කාර් එක යන. ඉතින් මෙතෙන්ට ස්ලොටි 80ක එක්කෙනෙකුට ස්ලොටි 80ක ටිකට් එකක් ගත්තා. ඉතින් එතන ඉඳනොත් අපිට පයින් යන්න තියෙනවා. හැබැයි අපි ගමන ගියේ නැහැ. මොකද මේක ක්ලෝස් කරනවා. මේ ආපහු අපිට එන්න විදිහක් නැහැ එහෙට ගියොත්. මොකද කේබල් කාර් එක ක්ලෝස් කරනවා හවස 3:00න් පස්සේ. එතකොට අපිට ඒ ටිකත් පයින් තමයි එන්න වෙන්නේ. ඒ නිසා අපි දෙන්න උඩටම ගියේ නැහැ. ඉතින් ඇත්තටම බොහොම අමාරුවෙන් තමයි මේ වීඩියෝස් ටික උනත් ගත්තේ මේ හස්බන්ඩ්. මගේ නම් මම නම් ෆෝන් එකක් ඇල්ලුවේවත් නැහැ. මොකද අත් දෙක එළියටවත් ගන්න බෑ. අත් පුපුරු ගහනවා. ඒ තරම් සීතලයි. ඒ නිසා ඉතින් මේ විදිහට අපි උඩට ගියපු ගමන්ම අපි එතන තිබ්බ ෂොප් එකට තමයි රින්ග ගත්තේ. මොකද හීට් වෙන්න ඕන නිසා. ඉතින් ෂොප් එකෙන් අපි හස්බන්ඩ්ට බියර් එකකුයි මට කොෆි එකකුයි චිප්ස් එකකුයි වතුර එකකුයි ගත්තා. ඉතින් ඒ ටික අරගෙන පැය භාගයක් මං හිතන විදියට ඊටත් වැඩි වෙන්නේ නැති මට නම් ගොඩක් වෙලා ඉන්න වුණා. මේ මොකද ඇඟ හීට් කරගන්න ආපහු පල්ලෙහාට යන්න. මෙතනින් උඩට තව යන්න පුළුවන්. හැබැයි අපිට වෙලාව මදි නිසා අපි යන්නේ නැහැ. අනික මහන්සි ගොඩාක්. ඒ කියන්නේ අපි ගමන මුල ඉඳන්ම ආවේ පයින්නේ. ඒ නිසා අපි මගින් හැරිලා ආපහු අපේ ගමන ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඉවරයි කියවට ඉතින් තව ඉවර නෑ. තව තියෙනවා. ෂොප් එකෙන් එළියට ඇවිල්ලා අපි දෙන්නා උඩට වෙලා ටික වෙලාවක් බලාගෙන හිටියා. කට්ටිය එන යන දිහා. එතකොට පරිසරය ලස්සන පල්හා view එකක් ලස්සන view එකක් පේනවා. ඉතින් ඒ ටික දිහා බලාගෙන හිටියා. මං හිතුවේ මේ කේබල් කාර් එක අපිට නගින්න බහින්න නවතිය කියලා. හැබැයි ඒක නැවතුනේ නැහැ. ඒක හෙමින් යනවා රවුම කැරකිලා. මේ අපිට ලයින් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ මේ 1 2 3 4 කියලා ගහලා තියෙනවා. ෂීට් 4ක් තියෙනවානේ. ඉතින් ඒ එකකින් හිට ගන්න ඕනේ අපි ගිහිල්ලා. එතකොට ඔටෝම ඒ කෙනෙකුට අපි ඒකේ ඉඳ වෙනවා. ඉඳ උනාට පස්සේ මේ අර උඩ තියෙන බෙල්ට් එක මේ පල්ලෙහාට ඔටෝම වැටෙනවා. අපි වරාර අල්ලගෙන යන එක. හැබැයි උඩට එනකොට නම් ගොඩාක් බය හිතුණා. හැබැයි පල්ලෙහාට යනකොට නම් මට බය හිතුන්නේ නැහැ. ඒකට හුරු වුණා වගේ දැවුණා. මේ ඒ නිසා
දැන් අපි දෙන්න ආපහු කිලෝමීටර් කීයද බබා? දන්නේ නැහැ. කිලෝමීටර් 3යි ගන්න අපි ආවේ. නෑ 4යි ගන්න. 4යි ගන්න. දැන් ආයේ ආපහු අපි 4යි ගණක් යනවා. 6යි යනවා 4යි ගන්න. අර ටවුන් එකට. නැත්නම් නැති නෑ. මේ බලන්නකො ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් hina වෙන්න. ලස්සනට hina වෙන මහත්තයා. මේ ඔයාගේ රැවුල විදිලා. අදෙන් දැන් අර උඩින් නැගින්නේ නේද? අම්බෝ බෑ. අපෝ බෑ ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් ඔය දැන් ආයේ අපි දෙන්න යන්න ඕනේ කිලෝමීටර් 4ක්. අපේ නවතින තැනට යන්න. සිටි එකට යන්න. ඉතින් පයින් තමයි මේ ගමන යන්න ඕනේ. තමන්ගෙම කියලා වාහනයක් තියෙනවනම් ඕනේ කෙනෙක්ට එන්න. හරි ලස්සන තැන. ඉතින් දැන් අපි ටවුන් එකට ගිහිල්ලා මොනවා හරි කන්නත් අරගෙන රෙස්ටොරන්ට් එකේ මේ හරි අඩුයි ගොඩක්. ඉතින් මහන්සිත් නෑ. අර ආව ගමන්ම නම් ගොඩක් මහන්සි වුණා. දැන් ඉතින් ආපහු යනවා. ඔන්න ඉතින් අපි සිටි එකට ආවා. ඉතින් අපි මෙතනින් ගියා අපිට මෙහි ආවා කියලා මතක් වෙන්න පුංචි මැග්නට් එකක් ගන්න. ඉතින් මේවා අරගෙන අපි දෙන්න පහලට එනකොට මෙන්න මෙයාලා ටිකක් හම්බුණා. ඉතින් මෙතනින් ඇතුල් වෙන්න ෆ්‍රී. මෙයාලට කෑම බකට් එකක් අරගෙන ගෙනihin දෙන්න පුළුවන් අපිට. මෙයාලට කියන නම මෙතන උඩින් ඔයාලට ලියලා තියන්න. ඉතින් මේ සත්තු හරිම මේ හීතෑ. ඒ වගේම ගොඩාක් අහිංසක සතු జాතියක්. ඒ දවසත් ඉතින් නිමා කරලා ඔන්න අපි දෙන්න විලායකට යන්න තමයි හදන්නේ. දැන් නම් ගොඩක්ම රෑ වෙලා. ඉතින් එහෙනම් හෙට අපි ආපහු පොෂ්නාන් යනවා. ඉතින් අපිට රූම් එකෙන් චෙක් අවුට් වෙන්න තිබ්බේ උදේ 11ට. ඉතින් අපි දෙන්නට ට්‍රේන් එක ආපහු යන්න තිබුණේ හවස 1ට. ඉතින් අපිට කාලය තව ඉතිරි වෙලා තියෙන නිසා අපි ගියා මේ මියුසියම් එක බලන්න. මේක එක්කෙනෙකුට ස්ලොටි 25ක් ගන්නවා ඇතුල් වෙන්න. මේකේ තියෙන්නේ එක එක රටවල් වලින් එයාලට හම්බෙච්ච සෙල්ලම් බඩු. සියවස් 2ක විතර පරණ සෙල්ලම් බඩු තමයි මෙතන තියෙනවා කියන්නේ. පළවෙනියටම තියෙන්නේ මැලේසියානු ඇඳුම් වලින් සැරසුණු බෝනික්කෝ. ඉතින් අපිට මෙහි භාෂාව බැරි හින්දා අපිට ඉංග්‍රීසි මාධ්‍යෙන් ලීෆ්ලට් එකක් දුන්නා මේගොල්ලෝ මේ පිළිබඳව විස්තර තියෙන. මේ ඉන්නේ ක්‍රැකෝවියානු ඇඳුම් වලින් සැරසුණු බෝනික්කන්. මෙතන තියෙන්නේ ක්‍රැකෝවියානු වෙළඳ කාන්තාවන්. හැම එකම අඳුන්වලා දෙන්න බැරි නිසා විශේෂ දේවල් විතරක් මම ඔයාලට අඳුන්වලා දෙන්නම්.
මේ බෝනික්කන්ගේ ඉට්ටි වලින් හදලා තියෙන මේ මූණයි මේ අත් දෙකයි. මේවා ලීයෙන් තමයි හදලා තියෙන්නේ. ඒ ලීයෙන් හදලා වර්ණ ගන්නලා තියෙන්නේ. මේවා ඔස්ට්‍රියානුවන්ට ආවේනික සෙල්ලම් බඩු. ඒවත් ලී සෙල්ලම් බඩු. මේ තියෙන්නේ රුසියානු බෝනික්කන් විශේෂයක්. මේවා මෙක්සිකානුවන්ගේ සෙල්ලම් බඩු වගේක්. මේවා 20 වෙනි සියවස්වල ගණන් වල චීනයේ බෝනික්කන්ට අභියෝග කිරීම සඳහා නිර්මාණය කරපු බෝනික්කන් විශේෂයක්. මෙතන තියෙන සෙලියුලොයිඩ් වලින් හදපු බෝනික්ක විශේෂයක්. මේ තියෙන චීන නාට්‍ය කලාවේ ආభాෂය අරගෙන නිර්මාණය වෙච්ච බෝනික්කෝ. ඉතින් මේ විදිහට එක එක මාදිරිය සෙල්ලම් බඩු ගොඩාක් තිබ්බ. මෙතන තියෙනවා කොරියන් ජාතිකයින්ගේ සෙල්ලම් බඩු වගේක්. ඉතින් ලස්සන සෙල්ලම් බඩු වල එකතුවක් තමයි මෙතන දකින්න හම්බ වුණේ අපිට. ඉතින් අපි ලොකුවට විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද එතකොට වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා. ඒ නිසා ඉතින් එහෙනම් ඔයාලා මේ ටික බලාගෙන යන්න.
අපිට මෙතන චිත්‍ර වගේකුත් දකින්න හම්බ වුණා. හැබැයි මේ චිත්‍ර ගැන නම් මම විස්තරයක් දන්නේ නැහැ. මොකද ඒ ගැන අපිට මේ හඳුන්වලා දුන්නේ නැහැ මොකුත්. මේ වගේ මේ සයින් වල නම් ගහලා තියෙනවා 2018 එහෙම වර්ෂ ගහලා තියෙනවා. මං හිතන විදිහට ඒවා කරපු අය කරපු වර්ෂය වෙන්නේ නැති එතන ගහලා තිබුණේ. ලස්සන චිත්‍රවල එකතුවකුත් අපිට මෙතනින් දකින්න හම්බ වුණා. මෙතන තියෙන පරණ දුම්රිය ස්ථානයේ තිබිච්ච දේවල්. හැබැයි මෙතන තියෙන දේවල් ඔක්කොම ඇත්ත ඒවා නෙමෙයි. මෙතන තියෙන ආකෘතිත් එක්කම සමහර ඒවා නම් ඇත්ත. මම දැක්කා ටිකට්ස් එහෙම තියෙනවා මේ පරණ ඒවා. දුම්රිය මැදිරියේ සේවය කරපු සේවකීන්ගේ ඇඳුම් පැළඳුම් ඒ දේවල් එහෙමනම් තිබුණා. ඉතින් ඒ දේවල් නම් ඇත්ත දේවල් වෙන්න ඕනේ. ඉතින් එහෙනම් ඔන්න ඒකත් අපි බලලා ඉවර කරා. ඉවර කරගෙන දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බ වෙමු.